ආයිබෝවන් කියලා පිළිගන්නවා JJ Farm House YouTube channel එකට ඔයාලව සාදරයෙන්. අද වීඩියෝ එකෙන් අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න යන්නේ සුදු බිත්තර සහ රතු බිත්තර මව් සතුන් කුමන ආකාරයෙන්ද අපෙන් මිලදී ගන්න කියලා. ඉතින් ඔයාලට පෙන්වන්න පොඩි වීඩියෝ කෑල්ලක් තියෙනවා අපෙන් සත්තු මිලදීගෙන මහනුවර ප්‍රදේශයට අපෙන් සත්තු මිලදීගෙන ගියපු එක් මහත්තයෙක්. ඒ මහත්තයා අපේ ஆயத்தனையிட்ட පැමිණිලා நான் என்ன நினைச்சு பெருமைப்படுகிற ஒரே விஷயம் என்னன்னா நான் யாரையும் ஏமாத்தவும் மாட்டேன், யாருக்கிட்டையும் நடிக்கவும் மாட்டேன், மற்றவங்க கிட்ட தப்பா பேச மாட்டேன், தப்பா நடந்துக்கவும் மாட்டேன். எனக்கு என்ன தோணுதோ நான் என்ன செய்யணும்னு நினைக்கிறேனோ அதை மட்டும் தான் சொல்லுவேன், பேசுவேன். எனக்கு பிடிச்சவங்களுக்காக என்ன வேணாலும் செய்வேன், அன்பா பார்த்துப்பேன், உண்மையா நேசிப்பேன். எப்பவும் එවලේම රැගෙන ගියපු මහනුවර ප්‍රදේශයේ මහත්මයෙක්. ඉතින් ඔයාලට පුළුවන් අපෙන් මේ ආකාරයෙන්ම ඔයාලට මීට වඩා වුණත් සතුන් ප්‍රමාණයක් මිලදී ගන්න. ඒ වගේම තමයි අපි ඔයාලට නොමිලේ ඩෙලිවරි කරලා දෙනවා. ඒකත් කියන්න ඕනේ ඔයාලට කරන්න තියෙන අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න විතරයි. අපි කිසිදු මුදලක් අය කරන්නේ නැහැ ඩෙලිවරි කරනවාට. ඒ වගේම තමයි අපි සතුන් ගැන දැන් කතා කරමු. ඉතින් රතු බිත්තර සහ සුදු බිත්තර දවසේ පැටවුන් ගැන කතා කරොත් ඔයාලට දවසේ පැටියෙක් රුපියල් 200ක් වැඩි මුදලකට ගන්න පුළුවන් සුදු බිත්තර දවසේ කිකිලි පැටියෙක්. ඒ වගේම තමයි ඔයා රතු බිත්තර දවසේ කිකිලි පැටියෙක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 230ක් වැනි මුදලකට ඔයාලට අපේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙම සතුන් ඔයා රැගෙන ගිහින් මාසයක් යනකම් අපි වගේ කියනවා සතුන් මැරුණොත් සතුන්ට සතුන් හෝ නැවත මුදල් හෝ අපි දෙනවා. මේවා කටවචනට කියන ඒවා නෙමෙයි, ලියකියවිල්ල අස්සම් කරලා තමයි අපි ඔයාලට මේ සතුන් උනත් ලබා දෙන්නේ. මුදලට සරලන සේවාවක් තමයි අපි ලබා දෙන්නේ. ඉතින් මේ සතුන් ඔයාලා දවසේ පැටවුන් පමණක් නොවේ අවුරුද්ද සතුන් අපෙන් අරගෙන ගියත් අපි ඔයාලට අවුරුද්දක වගේ කාලයක් දෙනවා. බිත්තර දාන්නේ නැත්නම් අපි ඔයාලට සතුන් මාරු කරලා දෙනවා. එහෙම නැත්නම් ඔයා කැමති නම් මුදල් ආපසු ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපෙන් සුදු බිත්තර සහ රතු බිත්තර සතුන් ලබා ගන්න රුපියල් 200ක් වෙනවා දවසේ සුදු බිත්තර පැටියෙක්. ඒ වගේම තමයි රතු බිත්තර පැටියෙක් රුපියල් 230ක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ මේ සතුන් මිලදී ගන්නවා නම් ඔබට කිසිදු මුදලක් වැයවන්නේ නැහැ. නොමිලේම ප්‍රහාණය කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අපගේ දුරකථන ඇමතුමට ලබා දීලා එහෙම නැත්නම් අපගේ WhatsApp group එකට join වෙන්න. ඒකෙත් ඔයාලට ලොකු සේවාවක් කරනවා. සත්තු කොහොමද බලාගන්නේ ඒ වගේ වීඩියෝ මාලාවක් ඔයාලට අපි විසින් ලබා දෙනවා. අපගේ group එකට join කරගන්නවා අපෙන් සතුන් මිලදීගෙන ගියාට පස්සේ. ඉතින් මෙම සතුන් ඇති කරන කාලයේදී ඔයාලට කිසිදු ගැටලුවක් එනවා නම්, ඒ කියන්නේ මේ සතුන්ට ලෙඩක් හෝ මොකක් හරි අමාරු දෙයක් ඔයාලට තියෙනවා නම් අඩුම තරමේ ඔයාලට මේ බිත්තර ටිකවත් අලෙවි කරගන්න බැයි නම් අපි විසින්ම ඔයාලගෙන් බිත්තර ලබා ගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් අපේ තවත් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා බයිබැක් ක්‍රමය. බයිබැක් ක්‍රමයේදී වෙන්නේ බිත්තර සතුන් රැක බලා ගන්න අපි ඔයාලගෙන් අපිට අවශ්‍ය වෙන්නේ කෝඩුව විතරයි. බිත්තර ටිකත් අපි ගන්නවා. කෑම බීම සේරම ඔයාලට ලබා දීලා ඔයාලට නිකන් පඩියක් වගේ වෙනම ගාණක් අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් JJ Farm House YouTube channel එකත් සමග සම්බන්ධ වෙලා මෙම සතුන් අපෙන් මිලදී ගැනීමක් සිදු කරන්න. මෙම සතුන් මිලදී ගන්නවා නම් ඔයා අපේ shop එකට එනවා නම් ඔබගේ identity card පත රැගෙන එන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මෙම සතුන් නොමිලේ ඔබගේ ෆාම් එකටම ඩෙලිවරි කරගන්න. ඒ වගේම තමයි ඔබට ෆාම් සතුන් පමණක් නොවේ දවසේ ගන් කුකුල් පැටවුන්, කිකිලි පැටවුන්, ඒ වගේම වටුවන් සහ තාරාවන් පාත්තෙන් ඕනෑම ගොවිවල සතුන් ඔයාලට අප මිලදී ගන්න පුළුවන්. ඒ වෙලේ දැක බලා මිලදී ගන්නවා නම් ඔයාලට පැමිණෙන්න පුළුවන් දඹුල්ල, ගලේවෙල, කුරුණෑගල යන අපේ ශාඛාවන් වලට පැමිණුණොත් මෙම සතුන් නිරෝගීමත් ඇයි පරීක්ෂා කර ඔයාලට පුළුවන් ඔබගේ ෆාම් එකටම මෙම සතුන් ෆ්‍රී ඩිලිවරි සේවාව මගින්ම ඩිලිවරි කරගන්න. ඉතින් ඔය පළමුවෙනි වීඩියෝ එකේ මම ඔයාලට දාලා තිබ්බා එක් මහත්තයෙක් මහනුවරට අපේ පැටවුන් අරගෙන යනවා. ඒ මහත්තයා ආපු නිසා මේ මහත්තයා කිව්වා නෑ මට ගෙනියන්න පුළුවන් කියපු නිසා මේ මහත්තයා විසින්ම බස් එකේ දාගෙන මහනුවරට අරන් ගියපු පැටව සෙට් එකක් තමයි ඔය ඒ දැක්කේ. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට පැටව ගන්න ඕන නම් අපගේ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි අපගේ දුරකථන අංකය දාලා තියෙනවා. ඔයාලට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දීලා ඔයාලට පුළුවන් මෙම සතුන් ඔන්ලයින් සේවය හරහා ෆ්‍රී